පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ලෝවාසී සියලුම දෙනාට. මුලින්ම පණිවිඩයක් කියන්න ඕනි. මේ වීඩියෝ එකේ දකින අහිංසක පැටවු 7 දෙනාවම රත්නපුර කරපිංච පාරේ ගලුකගම ප්‍රදේශයේ බෝමලුවක් ළඟ දාලා ගිහින් ඉතින් පිනක් බලාපොරොත්තුෙන් වෙන්න ඇති. එහෙම කරන්න ඇත්තේ කූඩු කිහිපය දැනටමත් හදාගෙන යන නිසා මට ඇත්තටම තියාගන්න තැනක් නැහැ. මෙයාලව අරන් ගිහින් පණිවිඩයක් දෙන්න හිතුවේ කවුරුම හරි ආදරණීය නිවසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට එන්නත් කරලා අවශ්‍ය කාලයේදී වන්දය කරන සත්කම් කරලා දෙන්න පුළුවන්. ඉතින් ආදරණීය හේවණක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පණිවිඩයක් ලබා දෙන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් මහපාරේ කතා කරලා බඩගින්න ගැන කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් පවත්වන දන්සල සහ කිනිතුල්ලන්ට කුෂ්ඨ රෝගවලට බෙහෙත් ලබා දීම තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ සඳහා පහුගිය දවස් ටිකේ කිහිප දෙනෙක්ම සම්බන්ධ වුණා. මේ සඳහා දායකත්වය ලබා දුන්නේ කුමුදිකා ෆොන්සේකා, චන්ද්‍රිකා, අනුකි ෆොන්සේකා යන මහත්මීන්. එයාලා ආදරෙන් හදපු බෞරාල ටෑෂ් එයා පිළිකාවකින් නැති වෙලා. ඉතින් එයාගේ උපන්දිනේ ජූනි මාසේ 15 වෙනිදාට තමයි යෙදিলা තිබුණේ. ඒ වෙනුවෙන් තමයි මේ සඳහා දායකත්වය ලබා දුන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන. ඔයත් මේ කෑවෙලක් සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් WhatsApp අංකයට හරි page එකට හරි පණිවිඩයක් එවන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න. Satu lari, 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 lari,